අම්බෝ අද නම් වැඩ කරන තැන මාර විදියට මහන්සි වුණා අප්පා. වාහනයක්වත් ගන්න තිබ්බනම් මට. බසුත් නෑ අප්පා දැන් රෑ වෙලා. මොකක්ද ගහ ගාව තියනවා පේන්නේ? ගිහින් බලමු. නිකන් මේ කෝච්චි පෙට්ටියක් වගේ නිකන් තියනවා පේන්නේ. ගිහින් බලමු. ඊ මොකද්ද? රෝදක් තියෙනවා. වෑන් එකක්. මොන මේ? වෑන් එක මේ වගේ කැලේක. මේක දිරලා වගේ. දිරලා හොඳටම. මේක කේරිච්ච වෑන් එකක්. අඩේ ඇයි මෙහෙම මේ කැලේක දාලා තින්නේ? දැන් මෙච්චර මේ පාරේ මිනිස්සු යනවා දකින්නේ නැද්ද මේක? මේක ගිහින් ගෑරේජ් එකට දාලා හදා ගන්න පුළුවන් වෙයිද? ඒ ගෑරේජ් එකට ගිහින් හදන්න ගියොත් ලොකු ගාණක් යයිනේ. මගේ අඳුරේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ගෑරේජ් එක වැඩ කරා. කෝල්ලක් දීලා බලමු උට. හලෝ. හලෝ මචං මට මේ කැලේක තිබිලා මේ කේඩියේ වෑන් එකක් හම්බුණා. මේක හදලා ගන්න පුළුවන් වේද බං? උඹලා තාත්තට ගිහුවොත් හදලා දෙයිද බං? සල්ලිත් නෑ මම මේ දවස්වල මේක අඩුවට හදා ගන්න පුළුවන් වේද? හරි මචං උඹ වරෙන්කෝ අපේ මේ තාත්තා ගෑරේජ් එකට වරෙන්කෝ. හරි මචං මොකද්ද මේ ෂොප් එකේ නම? මචං මේ සිටි මෝටර්ස් හරි මං එන්න හරි එහෙනම් තියනවා. දැන් සිටි මෝටර්ස් එක හොයාගෙන යන්නත් එපා. ගිහින් බලමුකෝ. නැගලා බලමු වාහනේට. ස්ටාර්ට් නම් වෙනවා. ගිහින් බලමුකෝ. ඒක හිර වෙලා වගේ නිකන් යන්නේ නෑ. දිරලා හින්දාද කොහෙද? ගිහින් බලමුකෝ සිටි මෝටර්ස් එක. සිටි මෝටර්ස් එක ගාවට ගිහින් බලමුකෝ. යන් ටක් ගාලා ගිහින් බලමු. සිටි මෝටර්ස් එක ළඟයි මං හිතන්නේ. රත්නපුරේ න්යා සිටි මෝටර්ස් එක පහ වුණා. රිවර්ස් එකක් ගහලා බලමු. යාළුවෝ ඉඳීත් දන්නේ නැහැ. බහලා ගිහින් බලමු. මේ මචං. ඔය යහන්න. මේක තමයි බං මං කිව්වර වණ්ඩිය. මේක හදන්න ගොඩක් ගාණක් ඇයිද බං? ඕක අපේ තාත්තට කියලා මං හදලා දෙන්නම්කෝ උඹට. එහෙනම් ලොකු ගොඩක් ස්තුතියි බං. මේක හදලා තියන් මං කවදද දෙන්න ඕනේ? උඹ එහෙනම් හෙට උදේට වරෙන්කෝ. හරි මචං හරි. දිදිට කිව්වත් විශ්වාස කරන්නේ නෑනේ අප්පා. මොනව කරන්නද වන්දා? අද ගිහින් පෙන්නන්න ඕනේ. ගෙදරට. අද නම් කඩේට ලස්සන බස් එකක් ඇවිල්ලා වගේ. බස් එකක් වෑන් එකක් ඇවිල්ලා. උදේ එන්න කිව්වල්ලා ගිහින් බලමුකෝ. හදලාද කියලා. ඒක නම් ලස්සනයි ඈ. ලස්සන කේඩිච්ච. මම ඒක ගරාජ් එක ඇතුළේද කොහෙද? මචං ඔබ ඇතුළේද ඉන්නේ? ගියාම් බං. මගේ වෑන් එක කෝ බං? ඔබ හදලා තියනවා කිව්වේ. ඇයි බං උඹ ඔය ඇස් ඉස්සරහා පිටම තියෙන්නේ? මේක මගේ වෑන් එක. ඔබ බොරුනේ බං කියන්නේ. මේක මගේ වෑන් එක නෙවෙයිනේ. නෑ බං ඕක උඹේ වෑන් එක තමයි. මෙච්චර ගොඩක් හැදුවද උඹ? අඩේ. මාර විදියට හදලා ප්ලේන් කරලා.
පට්ට ලස්සනනේ අඩේ වෑන් එක. මේක හදන්න කීයක් ගියාද බං? ඕක නම් මට නම් බල ලක්ෂ 6ක් ගියා. මේ 4 ලක්ෂ 4මාරක් දියන්කෝ. හරි බං. මේ මෙච්චර අඩුවට කරලා දුන්නා thank you ඈ. හරි. එහෙනම් බං මං ගිහින් එන්නම් ඈ. මම සිරි කොල්ල සුපිරියට හදලා වෑන් එක. වටයක් ගිහින් වෙන්න ඕනේ බලන්න. ඉර වෙන ගමන් තිබ්බේ. ගිහින් බලමු වටයක්. නේ පට්ට විදියට වේගයක් තියෙනවනේ අලි. මේක යනවා කියන්නේ තා පොඩ්ඩ වේගය වැඩිලා හැප්පෙනවත් එක්ක. නේ පට්ට විදියට හදලානේ වෑන් එක. ඔයගොල්ලෝ තාමත් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් වීඩියෝ එකට ලයික් එකක් දාගන්න. මේ වගේ තව වීඩියෝ මේ බලන්න ST game පොඩ සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන තියාගන්න. ගිහින් බලමු තව ටිකක්. ඔඩේ සුපිරියට හදලා වෑන් එක. හරි එහෙනම් කට්ටිය අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් මෙච්චර කතා කරන්න. එහෙනම් අපි යමු.